වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා මුළු ලෝකෙටම ඔප්පු කරපු කෙනෙක්ගේ උපන්දිනය අද. ඒ වෙන කවුරුත් නෙවෙයි මුළු ලෝකයක් ආදරය කරන බොලිවුඩේ සිහින තරුව ශාරුක් ખાන්. ඔහු අද සමරන්නේ 60 වෙනි උපන්දිනය. බොලිවුඩේ බාඩ්ෂා සහ කිං ખાන් විදිහටත් ඔහු හඳුන්වනවා. මේ වෙද්දී චිත්‍රපට 100කට වැඩි සංඛ්‍යාවකට ශාරුක් රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ජාතික චිත්‍රපට සම්මානයක් ෆිල්ම් ෆෙයාර් සම්මාන 15ක් ඇතුළුව ඔහු දිනාගෙන ඇති සම්මාන ප්‍රමාණය අතිවිශාලයි. ඉන්දිය රජය ලබා දෙන පද්මශ්‍රී සම්මානය වගේම ප්‍රංශ රජය ලබා දෙන ලෙජන්ඩ් ඔෆ් ඕනර් සම්මානයද ශාරුක් දිනාගත්තා. 1992 දී ඔහු චිත්‍රපට ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ දිවානා මූවී එකෙන්. දිල්වාලේ දුල්හනියා ले जाएंगे, दिल तो पागल है, कुछ कुछ होता है, कभी खुशी कभी गम, कल हो ना हो, वीरसारा සහ කබි අල්විදානා කියනා කියන්නේ ඒ කාලේ ඉහළම ආදායම් ලැබපු මූවීස්. කෙටි පසුබෑමකට පස්සේ ශාරුක් 2023 දී නැවතත් ක්‍රියාදාම ත්‍රාස්‍ය ජනක චිත්‍රපටයක් වෙන පතාන් සහ ජවාන් සමග ප්‍රේක්ෂක ආදරය දිනාගත්තා. චිත්‍රපට විතරක් නෙමෙයි ව්‍යාපාරිකයෙක් විදිහටත් ඔහු ඉහළ තැනකට ඇවිල්ලා ඉන්නේ. 2023 දී ටයිම්ස් නගරාව ඔහුව ලෝකයේ වඩාත්ම බලගත් පුද්ගලයින්ගේ කෙනෙක් විදිහටත් නම් කරා. ඒ විතරක් නෙවෙයි හැම අවුරුද්දකම වගේ මේ පාරත් ශාරුක් ખાන් බලන්න ශාරුක්ගේ ගෙදර ළඟට විශාල පිරිසක් ඇවිත් ඉන්නවා. ලොවක් ආදරය කරන ශාරුක්ට නිවුස් වෙස්ට් ඔන් වයි අපි සුබ උපන්දිනයක් කියලා විශ් කරනවා.